පේනවනද තියෙන වංකකම් වංකකම් දේශපාලනික වංකකම් ඕක ලැජ්ජාවට කාරණයක් නීතිඥවරයෙක් වුණපුවම ඔයිට වඩා නීතිය ගැන දැනගන්නට ඕන. අවුරුද්දයිනක ඉවසලා ඉන්න. ඔයා කොච්චර බිරුවත් පුද්ගලයෝ ස්වාමීනි අපි දන්නවා අපි යනවා ගන්න ඔහෙ බුරණ එක බුරාගෙන ගියාද අපිට ප්‍රශ්නයක් නැහැ. ගරු ආර්ථන නානකර අධිකරණ අමාත්‍යතුමා මම උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ එක දෙයටයි. ඒක තමයි ට්‍රයල් ඇඩ් බාර් නඩු. එහෙම නැත්නම් ට්‍රයල් ඇඩ් බාර් නඩු අපි කීයක් රිෆර් කරාද කියලා ඔබතුමා ගරු මන්ත්‍රීතුමා අහලා තියෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණයට. අපේ ආණ්ඩුව ආවෙන් පස්සේනේ. මං හිතන්නේ ඔබතුමා නීතිඥවරයෙක් නිසා දන්නවා ඇති ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව පවත්වනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ නීතිපතිවරයාගේ ඉල්ලීම මත අග්‍ර විනිශ්චයකාරතුමා අධිකරණ සේවා කොමිසම සභාව. අධිකරණ ඇමති හෝ දේශපාලන ප්‍රවාහය නෙමෙයි කොයි නඩුව කොහෙද දාන්නේ කියලා තීන්දුව කරන්නේ. මම හිතන්නේ ඔබතුමා ගැන දන්නවා ඇති. ඊට ඉක්මනින් චීෆ් ජස්ටිස් අවශ්‍ය දේවල් තෝරයි. බොහොම ස්තුතියි. ව්‍යවස්ථාව ගැන මොකද කියන්නේ? ගරු කතානායකතුමනි දැන් මගේ උගත් මිත්‍ර නීතිඥ හර්ෂන් නානායක්කාර මැතිතුමා පළවෙනි ප්‍රශ්න උත්තර දෙලා කිව්වා ඒක නීතිපතිතුමා කරයි කියලා. මේ සමහර කාරණා ගැන රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව නීතිපතිතුමාව කියනකම් ඉන්න ඕනේ නැහැ. නීතිපතිතුමාට කියන්න ඕනේ බරපතල නඩු ටික තෝරන්න. ඒවා අග්‍රනිශ්චයකාරතුමාට යවන්න. අග්‍රනිශ්චයකාරතුමාගේ අනුමැතිය ගන්න කියලා. අද වෙනකන් එහෙම යවලත් නැහැ අනුමැතිය අරගෙනත් නැහැ. ඒ වගේම ඔබතුමාගේ තව වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන මේක පොරොන්දුව. ඒකන මොකද කියන්නේ? Honorable member, your time is over. ගරු කතානායකතුමනි පේනවනද තියෙන වංකකම් වංකකම් දේශපාලනික වංකකම්. ඒ කියන්නේ නිශ්චිතව අහන්න ප්‍රශ්න පැහැදිලි. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් කියන්නේ නැහැ. විධායක ජනාධිපතිකම ගැන රස වැටිලා මේ කබල් ව්‍යවස්ථාව මේ සංශෝධන ව්‍යවස්ථාව නැවත එහෙම අරගෙන යන්නයි හර්ෂන් නානායක්කාර මහත්මයා ඇතුළු කණ්ඩායම තීරණය කළා තියෙන්නේ. ඕක ලැජ්ජාවට කාරණයක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ජනමතයට විරුද්ධයි. Time is over, please. ගරු කතානායකතුමනි ඔබතුමාට නීතිඥවරයෙක් වුණපුවම ඔයිට වඩා නීතිය ගැන දැනගන්නට ඕන. අධිකරණ සේවා කොමිසම සභාව සහ නීතිපතිකරණයට දේශපාලනඥයෝ ඇඟිලි ගහන්නේ නැහැ. එහෙම කරා නම් මෙතුමන්ලා තව කතාවක් කියනවා. තව ප්‍රශ්න රාශියක් ගොඩ නැගුවා. අවුරුද්දයිනක ඉවසලා ඉන්න. ඔයා කොච්චර බිරුවත් පුද්ගලයෝ ස්වාමීනි අපි දන්නවා අපි යනවා ගන්න ඔහෙ බුරණ එක බුරාගෙන ගියාද අපිට ප්‍රශ්නයක් නැහැ.